අවසරයි විහාරාධිපති අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු පරිවේනාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු සංඝ රත්නයේම අවසරයි මට. එහෙමනම් පින්වතුනි අද දවසේදී මේ පින්වතුන් සිල් සමාදන් උනේ ගිය පාරක් සිල් ගන්න ඇති. ලබන පොයකට සිල් සමාදන් වෙන්න බලාපොරොත්තු වෙනවද? වෙනවා. ලබන පොයට කලින් මට යන්න වුණොත් යන්න වෙනවා. ගිය පොයේ සිල් ගත්තා කිව්වට ලබන පොයේ සිල් ගන්න එක ෂුවර් නෑ. පින්වතුනි මේ පොයයි ලබන පොයයි අතර මාසික කාලයක් තියෙනවා. මේ පින්වතුන්ගෙන් මම කිව්වා දැන් අපිට යන්න ඕනක් කියලා. කොහෙද? මේ රූපකාය අතහැරලා වෙනත් රූපකායකට යන්න සිද්ධ වෙනවා. ඒ රූපකායේ මෙතනදිත් අපි යම් ආශයක් බුද්ධි විඳිනවා. ඒ ලබන රූපකායේ අපි යම් කිසි ආශයක් බුද්ධි විඳිනවා. එතනත් දිනේ ඉවර වෙනකොට යන්න වෙනවද නැද්ද? යන්න වෙනවා. එහෙනම් මේ රූපකාය අතහැරලා අර යනවා කියන දෙයට සම්මතයේ තියෙන වචනය මොකක්ද? මරණයටපත් වුණා. අර රූපකායෙන් තවත් රූපකායකට, එතනින් තවත් රූපකායකට මේ විදියට ගමන් කරන එකට කියන වචනේ මොකද්ද? සංසාර ගමන. අපි එනම් මේ සංසාර ගමනක නේද ඉන්නේ? ඔව්. දැන් කොයි වෙලාවෙ මේ රූපකාය අතහරින්න වෙයිද කියලා දන්නවද? නෑ. නමුත් යන්න වෙන විත්තිය දන්නවද? දන්නවා. හේතුවයි දිනයයි තැනයි තමයි දන්නේ නැත්තේ. ඔව්. පින්වතුනි එහෙමනම් මේ රූපකාය අතහරින්නට අපිට කොච්චර කාලයක් ගත වෙයිද? අපේ ආයුෂ කොච්චරයිද? කීයද? අවුරුදු 80ක්ද 90ක්ද? කීයද වෙනව? දැන් මන් දන්නවා. එක ක්ෂණයක් පමණයි. අපිට ජීවත් වෙන්න තියෙන කාලය එක ක්ෂණයක් පමණයි. මෙන්න මේ ක්ෂණය බොරු නෙමෙයි කියන්නේ. දැන් මට අවුරුදු 60යිද 70යිද නේද? ඔව්. නමුත් මම කියනවා ආයුෂ තියෙන එක ක්ෂණයක් පමණයි කියලා. කොහොමද? අපේ ජීවිතයේ රඳා පවතින්නේ මේ මොහොතේ මේ ක්ෂණය තුල පමණයි. ඒ ක්ෂණය ඒ මොහොත ගෙවිලා ඉවර වෙනකොට ඒ මොහොතට මොකද වෙන්නේ? ඒක අතීතයට එකතු වෙනවා. ඉදිරියෙන් තියෙන ක්ෂණය මොහොත වර්තමානයට පැමිණෙනවා. ආයි වර්තමානයේ තියෙන මොහොත පස්සට යනවා. ඔය විදිහට මොහොත ක්ෂණය පස්සට ගිහිල්ලා එකතු කරපු කාලය ගණන් හදලා කියනවා මට අවුරුදු 50යි 60යි 70යි කියලා. හරිද? එහෙම නේද ඔය වයස ආවේ? ඔව්. එහෙමනම් පින්වතුනි අපිට ජීවත් වෙන්න තියෙන එක ක්ෂණයයි. මේ ක්ෂණය ජීවත් වෙනවද? පින්නතුන්
ජීවත් වෙනවද? අපි ජීවත් වෙන්නේම පින්වතුනි එක්ක අතීතයේ. එහෙම නැත්නම් අනාගතයේ. මේ මොහොත තුල ජීවත් වෙන්න කවුරුත් ඉගෙනගෙන නැහැ. අපි දන්නේම අපිට පුරුද්ද තියෙන්නේ මොකද්ද? අතීතයේ ජීවත් වෙන්නත් එක්ක එහෙම නැත්නම් අනාගතයේ මනෝලෝකයක් ගොඩනගාගෙන ඒ සිතුවිලි වල ජීවත් වෙන්න තමයි. අපි හොඳට වාඩි වෙලා මේ ක්ෂණය වහගෙන තියෙනවා. අතීත සිතුවිලි එහෙම නැත්නම් අනාගත සිතුවිලි. අපිට පුළුවන් ද පින්නතුනි මේ සිතුවිලි දෙක ඉවත් කරලා මේ මොහොත දකින්න. අපේ සිත දැන් සමහර අයගේ ගෙදර දුන්නත් ඇති. ඒ වුණාට මේ පින්නතුන් මෙතනනේ මම කතා කරුවේ සිත ගැන. සිත දුවනවා ගෙදර ගිහිල්ලා ඉඳලා. එහෙම නේද? ඔව්. එහෙමනම් මේ ෂණය තුල මේ මොහොත තුල අපි අතීතයට අනාගතයට යන්නේ නැතුව අත්විඳින්න පුළුවන් නම් හොඳයි බලන්න. එක මොහොතක් නිහඬව ඔය සිතුවිලි දෙකට දුවන්නේ නැතුව සිත මේ මොහොතේ පවත්ව ගන්න. බලන්න විනාඩියක් ඉඳලා මොකද උනේ කියලා මට කියන්න. හොඳයි ඔන්න පටන් ගන්න. හොඳයි මොකද උනේ? මොනවද තියෙන්නේ? මොනවද මේ මොහොතේ මේ මොහොතේ තියෙන්නේ? කියන්නේ. හරි කියන්නේ. සීල ව්‍යාපාරය ගැන හිත තිබුණාලු. පින්නතුනි මේ මොහොතේ සිතේ ස්වභාවය අතීත සිතුවිල්ලක් හෝ අනාගත සිතුවිල්ලකට යන්නේ නැත්නම් මේ මොහොතේ මේ ඇස කන නාසය දිව ශරීරය හරහා අපේ සිතට යම් සිතුවිල්ලක් එනවද? අන්න ඒකයි පවතින්නේ. මේ මොහොතේ කිසි දෙයක් නැහැ. අපි ඇස කන නාසය ඇස් දෙක වහගෙන ඉන්නවා නම් අපිට රූපයක් පේනවද? නැහැ. කන් දෙක අපි සිත යොමු කරන්නේ නැත්නම් ශබ්දේ ඇහෙනවද? නැහැ. අපි දිවෙන් රස බලන්නේ නැත්නම් අපිට රසක් දැනෙනවද? නැහැ. හරියටම මේ ක්ෂණය අත්විඳිනවා කියලා කියන්නේ මොහොත් නැති ස්ථානයක් අපිට තියෙනවා කියන එකයි. මොහොත් නැහැ. මෙතන ශූන්‍යයි. කිසි දෙයක් නැහැ. එහෙමනම් පින්වතුනි අපි මේ අපේ සිත මේ විදියට දෙපැත්තට දුවන එක නතර කරුවොත් පුළුවන් ද නතර කරන්න? බෑ. මේ සිත අතීතයට හා අනාගතයට යන එක නතර කරුවොත් පින්වතුනි මේ මොහොතේ කිසිත් නැති බව අපිට අත්විඳින්නට පුළුවන්කම තියෙනවා. මෙතෙන්ට කියනවා ශූන්‍යතාවය කියලා. මුකුත් නැහැ. දැන් අපි මොකද කරන්නේ? අපේ සිත අතීතයට දුවනවා. අපි අතීතයේ ගත කරපු හැටි සිහි කරනවා. මට ජීවිතේ මෙතන වැරදුනා, මේ විදිහ දෙයක් වුණා, අනේ අපරාධ කියලා අපි තනියම අඬනවා. එහෙම නේද? ඔව්. අනාගතය ගැන සිහිනමවනවා. මේ විදිහට මම අනාගතේ ගොඩනගනවා කියලා ඒක මේ මොහොත අපි අනාගත සිතුවිල්ලෙන් වහගෙන. පින්වතුනි දැන් මම කලින් විස්තර කළා මේ රූපකායෙන් රූපකායට යන ගමනක් තියෙනවා අපිට. සංසාර ගමන. දැන් පින්වතුන් මේ රූපකාය තුල ඉඳලා තවත් රූපකායකට යනකොට
ඒ රූපකායේ කකුල් කීයක් තියෙයිද? 4ක් තියෙන්න පුළුවන් නේද? දැන් 2නේ. සමහර විට 8ක් තියෙන්න පුළුවන්. ඒකට බලපාන හේතුව අපේ චුතිසිත අනුව තමයි. ඒ රූපකාය තුල ගත කරන්නට තියෙන කාලය සීමිතයි. ඒක නියමිත කාලයක් තියෙනවා. ඒ කාලය අවසන් වුණාම එතනනුත් අපි යන්නට ඕනේ. මේ විදිහට දැන් මේ රූපකායෙන් රූපකායට යන්නේ කවුද? යන්නේ කවුද? මමද? මමද? සිත. දැන් කවුද ඉන්නේ? මම. දැන් පින්නතුනි මම මේම පෙන්වන්නම්. දැන් මේ පින්නතුන් මම කලින් දේශනා කළා ලබන පොයට සිල් සමාදන් වෙන්න ඉඳීද කියලා. නේද? ඔව්. එතකොට මේ දැන් ඉන්නේ අපි හිතමුකෝ මේ අපි පින්නති කියමුකෝ මේ රේණුකා කියලා. එයා දැන් මිය ගියොත් ලබන පොයට කලින් එයාගේ මෘත ශරීරයට මොකද කරන්නේ? එක්ක වලලනවා නැත්තම් පුච්චනවා. අර රේණුකා කියන කෙනාගේ සිත නැත්තම් මනස කොහෙද යන්නේ? අවසාන චුතිසිතට අනුව නැවත රූපකායක පිහිටනවා. දැන් අර අලුතෙන් පිහිටපු රූපකායේ ඉන්නේ රේණුකාමද? දැන් එතකොට මෙතන තිබිච්ච රේණුකාගේ ශරීරයට මොකද වුනේ? ඒක වැළලුවා නැත්තම් පිච්චුවා. දැන් රේණුකා කෝ? රේණුකා කෝ? ඔව් රේණුකා දැන් නෑ. එහෙනම් මේ මම තියාගෙන ඉන්න කෙනාට මොකද වෙන්නේ? මම ඉන්නවද? නෑ. එහෙනම් මම කියලා නේද දැන් ඔය වාඩි වෙලා ඉන්නේ? ඔව්. එහෙනම් පින්වතුනි මේ විදියට රූපකායෙන් රූපකායට යන්නේ මගේ සිතයි, මගේ මනසයි, මගේ විඥානයයි කියන කොටස. සම්මුති වශයෙන් කියනවා මගේ කියලා. දැන් එහෙමනම් මේ රූපකායෙන් රූපකායට යන සිත, මනස මේ වෙලාවේ තියෙන්නේ කොහේද? දැන් තියෙන්නේ කොහේද? ඔය රූපකාය ඇතුලේ නේද? ඔව්. එහෙමනම් ඔය රූපකාය ඇතුලේ නම් ඒ සිත මනස තියෙන්නේ. අර සංසාරේ ඇවිදින්නේ ඒ සිතම නම් තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිතා මනෝමය මනසයි මේ යන්නේ. එහෙනම් සිතයි මේ යන්නේ. එහෙනම් ශ්‍රේෂ්ඨ ප්‍රධාන කවුද? සිත. මොකටද මේ සංසාර ගමන ඇවිදින්න? එහෙමනම් පින්නතුනි මේ අපි දැන් තෝරගත්තා සසර යන්නේ මම කියන මේ රූපකාය නෙවෙයි, මගේ කියන මේ සිතයි කියන එක. පැහැදිලිද? ඔව්. තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අපිට නිවන් අවබෝධ කරගන්න මේ සංසාර ගමනින් ඉවත් වෙන්න. දැන් අපි පැහැදිලි කරගත්තා සසර ගමන යන්නේ හැටි. එහෙනම් සම්බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙලා දේශනා කරන්නේ කුමක්ද? මේ සංසාර ගමන යෑම දුකයි. ඒ දුකට හේතුවයි. මේ සංසාර ගමනෙන් ඉවත් වෙන්න ඕනේ නම් කල යුතු වැඩපිළිවෙලයි, ක්‍රියා මාර්ගයයි. ඕකට අපි මෙච්චර කල් අහපු වචනය මොකද්ද? චතුරාර්ය සත්‍ය. ඔය චතුරාර්ය සත්‍ය තමයි සම්බුදුවරේ විසින් දේශනා කරන්නේ.
දැන් අපි තෝරගත්ත සසර ගමන යන්නේ මගේ සිත මනස බව. දැන් මේ සිත මනස දැන් කොහෙද තියෙන්නේ? මේ රූපකාය තුල මේ රූපකාය ආශ්‍රිතව. එහෙනම් නිවන් දකින්න අවශ්‍ය වැඩපිළිවෙල බුදු පියාණන් වහන්සේ දේශනා කරන පරිදි ඒ අපිට සොයාගත යුතු කෙනා දැන් ඉන්නවා කොහෙද? මගේ ළඟ. එහෙනම් අපි ඈත හොයන්න ඕනේද? ඇයි? නිවන කරා යොමු කළ යුතු කෙනා මා ළඟ මේ ශරීරය ආශ්‍රිතව දැන් ඉන්නවා. තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි ත්‍රිලක්ෂණය දකින්න. ත්‍රිලක්ෂණය මොකක්ද? ත්‍රිලක්ෂණය මොකක්ද? අනිත්‍යයි දුකයි අනාත්මයි ඇතිවීම පැවතීම නැතිවීම. මම ධර්ම දේශනාවලදී පුළුවන් තරම් තේරෙන සිංහල වචන පාවිච්චි කරන්නම්. ඒක තේරෙන්න ඕන නිසා. ඇති වෙනවා, පැවතෙනවා, නැති වෙනවා. දැන් මේ ඇතිවීම, පැවතීම, නැතිවීම කොහෙද දකින්න කියන්නේ? කොහෙද? පිළියන්දල ටවුන් එකේ නැද්ද? කොහෙද? කොහෙද? කොහෙද මට ඇහෙන්නේ? මගේ සිත දැන් මේ මොහොතේ මේ රූපකය ඇතුලේ. එහෙනම් ත්‍රිලක්ෂණය දකින්නට ඕනේ කොහෙද? පිළියන්දල ටවුන් එකක් කවදාද දවසක වෙනස් වෙයි? නැති වෙයි. ඒක කලින් අපි නැති වෙයිනේ. ඒක නිසා පින්වතුනි අපි දකින්නට ඕනේ, යොමු වෙන්නට ඕනේ, බලන්නට ඕනේ කොහෙද? මගේ සිත දෙස. මගේ සිත මේ සිත මේ රූපකායට නඩත්තු කරන්න බැරි දවසක් එනවා. මේ සිත ඉල්ලන දේ දෙන්න මේ රූපකායට බැරි දවසක් එනවා. අපිට ඒක සපය ගන්න බැරි වෙච්ච දවසට මේ සිත මොකද කරන්නේ? මේ රූපකාය අතහැරලා යනවා. ඕක තමයි මරණය කියලා කියන්නේ. මේ සිතට ඕනේ ඉල්ලන දේ දෙන්න. දැන් මේ පින්නතුන්ගේ සිත කියන්න කැවි අද සිල් ගන්න. හිතලන් කිව්වේ නෑ. මේ පින්නතුන් කල්පනා කරා සසරෙන් එතර වෙන්න නම් මම සිල් සමාදන් වෙන්න ඕනේ කියලා. හිතකින් නෙවෙයි ආවේ. හිතට ඕනේ ගෙදර ඉඳන් බලන්න ඕන නැති කියලා. මේ සිත මාව නවත්තගෙන අරගෙන යනවා ගමන. කොහෙද? මේ ආරයි යන ගමන. කොහෙද? ඒ ගමනට තමයි කියන නම සංසාර ගමන. මේ සිත එයාට ඕන විදිහට මාව හසුරවනවා. හැබැයි මම මේ සිත මට ඕන විදිහට හසුරව ගත්තොත් තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ගමනට ආරම්භයක් ගන්නට පුළුවන් වෙනවා. පින්වතුනි මේ සිත දැන් අපි ප්‍රධානයි කියන එක තෝරගත්තා. මේ සිත මේ වෙලාවේදී අපි සිතට සිතුවිල්ලක් ගන්නෙ නැතුව නිහඬව බලන් හිටියොත් සිදුවෙන ක්‍රියාවලිය මොකක්ද? මේ රූපකාය තුල හුස්ම වැටෙනවා පිට වෙනවා. හුස්ම ගන්නවා පිට කරනවා. හුස්ම ගන්නවා පිට කරනවා. ඕකට අපි මෙච්චර
කල් අහපු වචනය ආනාපාන සති භාවනාව. භාවනාව කියන වචනේ එපා. කැමැති භාවනාව ඒ වුණාට කියනකොටම අකමැති ඇඟ රෙදෙනවා. අපි වචනේ නොගෙන වැඩේ කරමු. පින්නතුනි මේ සිත යන දිහා බලන් ඉඳීම කොයි වෙලාවෙද මේ මොහොත තුල මේ ක්ෂණය තුල මේ සිත වැඩ කරන විදිහ බලන් ඉන්නට පුළුවන් නම් ඕකට මම මෙහෙම කියන්නම්. සිතෙන් සිත දැකීම හරි අලුත් වචනයක්ද? සිතෙන් සිත දකින්න බෑනේ. දකින්න නම් ඒ දකින්න කෙනෙක් ඉන්න ඕන, දකින්න දෙයට ලක් වෙන කෙනෙක් ඉන්න ඕනේ. සිත කියන්නේ මම කියන්නේ කෙනයි. එහෙමද? නෑ පින්නතුනි. මේ සිතේ තියෙන කොටස් දෙකක්. මේ කොටස් දෙක එකතු වෙලා තමයි මම කියාගෙන මෙච්චර කල් අපි සංසාරේ ආවේ. මේ කොටස් දෙක මේ පින්නතුන් අහලා තියෙනවා. කොහොමද? උඩු සිත හා යටි සිත. දැන් මේ පින්නතුන්ගේ යටි සිත කියනවනේ. අද ගෙදර ඉන්න නම් හොඳයි කියලා. උඩු සිත කියනවා නෑ සීල් සමාදන් වෙන්න ඕනේ කියලා බල කරලා උන් අරගෙන ඇවිල්ලා වාඩි කරලා තියන් ඉන්නේ. ඒ වගේ සැරෙන් සැරේ ගෙදර දුවනවා. ඔව්ද නැද්ද? දුවනවා. මෙතන මේ මොහොත තුල රැඳෙන්නේ නෑ. පින්නතුනේ එහෙනම් මේ සිතේ ස්වභාවය සිතෙන් සිත දකින්නේ කොහොමද? සිතෙන් සිත දකින්න නම් අර වගේ දෙන්නෙක් ඉන්නට උනාය කියන එක ප්‍රශ්නයක් ඇටියට එනව නේද? ඔව්. දැන් මම මේ පින්නතුන්ට කියනවා නුවර කියලා වචනයක්. නුවර මේ පින්නතුන් නවතින්නේ කොහෙද? දළදා මාලිගාවේ. කවුද ගියේ දළදා මාලිගාවට මේ දැන් දළදා මාලිගාවට ගියේ කවුද? සිත. ඉතින් දැන් ඕගොල්ලෝ මෙතන වනහනවනේ. අන්න දුවපු හැටි බලන්නට ඕනේ. අන්න මම මෙතන. එයා කොහෙද? නුවර. දැන් තේරෙනවද කොටස් දෙක? හරියට පින්නතුනි මේ කොටස් දෙක මම මෙහෙම කියන්නම්. මේ ලයිට් එකක් පත්තු වෙනවනේ. ඒ ලයිට් එකේ තියෙනවනේ කම්බියක් වයර් එකක් තියෙනවනේ. ඔය වයර් එක ඇතුලෙන් නේද කරන්ට් එක එන්නේ. ඒ ආපුවමනේ බල්බ් එක පත්තු වෙන්නේ. මම මේ පින්නතුන්ට කියනවා අනේ මට මේ වයර් එකෙන් කම්බියෙන් කරන්ට් එක අයින් කරලා පෙන්නන්න. මේ කම්බිය වෙන් කරලා පෙන්නන්න. කාට හරි පුළුවන්ද? අන්න ඒ වගේ පින්නතුන් මේ මගේ සිතේ කොටස් දෙකක්. මෙතන හරි සියුම් තැන. මේ සියුම් තැන දකින්නට අපේ සියුම් වෙන්නට ඕනේ. මේක සියුම් තැන. විදුලිය විසන්ධි කරපු හැටි බල්බ් එක නිවෙනවා. නමුත් අපිට විදුලිය අරගෙන වෙනම පෙන්නන්නට පුළුවන් කමක් නැහැ. මෙන්න මගේ සිතේ ස්වභාවය. අපි ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. මේ සියුම් තැන දකින්න. කොහොමද දකින්නේ? පින්නතුනි දකින්න නම් බලන්නට ඕනේ. බැලුවේ නැත්තම් පේන්නේ නෑ. දකින්න ඕනේ. දැක්කොත් තමයි බලන්නට පුළුවන් වෙන්නේ. නමුත් අපිට දකින්න අපි පුරුදු නෑ. සංසාරේ මේ කොටස් දෙක එකට වෙලු කැවිලා
මම කියාගෙන ගමන් කරන නිසා මේකේ කොටස් දෙකක් තියෙනවද කියලා පේන්නේ නැහැ. ඇයි? මේ මමනේ. මම පෙන්නන්නම් මේ කොටස් දෙක. පින්වතුනි මේ පින්වතුන් සමහර වෙලාවට බඩමුට්ටු ගන්න යනවනේ කඩේකට මොනවා හරි ගන්න. අපි හිතමුකෝ අපේ කාන්තා පාර්ශවය මගුල් ගෙදරට යන්න තියෙනවා. යනවා ඉත සාරියක් තෝරගෙන ඉන්න. කොහෙද යන්නේ සාරි ගන්න? මම කියන්නේ වන්ගෝල් ප්ලේස් එකට. ඒකේ සාරියක මිල ලක්ෂයක් දෙකක් වෙනවා. එහෙම නේද? දැන් හැබැයි සාරිය හරි ලස්සනයි අතගගා බලනවා. මම මේ සාරිය ඇඳලා මගුල් ගෙදර ගියොත් එතන කැපිලා පේන කෙනා මමයි. සාරිය එච්චරට ලස්සනයි. හැබැයි හිත ඇතුලේ තව ප්‍රශ්නයක් මතුවෙනවා. කියනවා අනක් දෙනවා. මොකද්ද දෙනානේ? පිටකොටුවේ පේමන්ට් එකට ගියා නම් රුපියල් 5000කට විතර උග ගත්ත හැකි කියලා කියනවාද ඇතුලෙන් එක්කෙනෙක්? කියනවා. පේමන්ට් කොටස් දෙක මම පෙන්නන්න උත්සාහ ගන්නෙ. අන්න දෙන්න. ඉතින් අර අතගාලා තියලා එනවා සාරිය. ඇයි අරයා කිව්වනේ පිටකොටුවේ යන්න කියලා. මෙන්න කොටස් දෙක පින්නතුනි. තෝරගන්නට උත්සාහ ගන්න ඕනේ. හරි සියුම් තැනක් මේ තැන. පින්නතුනි මේ කොටස් දෙක මේ විදිහට අර එක කොටසකින් අනිත් කොටස බලන්නට ඕනේ. ඒ දෙකම සිත තමයි. සිතෙන් සිත දකින්න. පින්නතුන් බලලා තියෙනවද නුවර පෙරහැර? පෙරහැරවල් බලලා තියෙනව නේද? පෙරහැරේ නටලා තියෙනවද? නෑ. මම කියනවා මේ පින්නතුන් සියලු දෙනාම පෙරහැරේක නටන පුජ්‍යලයෝ කියලා. සංසාර ගමන කියන පෙරහැරේ නටමින් යන පිරිසක්. මේ සංසාර ගමන යන හැටි පේන්නේ පෙරහැරේ නටන අයට පෙරහැර පේනවද? නෑ. එහෙනම් පෙරහැර බලන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? නටන එක නවත්තලා පෙරහැරෙන් එළියට එන්න ඕනේ. පේමන්ට් එකට එන්න ඕනනේ. පෙරහැර පාරේ යන්න ඕනේ. පේමන්ට් එකට ගොඩ වුණොත් පෙරහැර බලන්න පුළුවන්. මෙන්න මේ කියන තැන ඔන්න ඔය වගේ තැනක් පින්නතුනි. මේ වැඩේ කරන්න දෙන්නෙක් එක්ක කතා කර පුළුවන්ද? නෑ. පෙරහැර යන්නේ කොහේද? මගේ සිත ඇතුලේ. සිත පෙරහැරක් වගේද? එක සිතුවිල්ලක් ඉවර වෙනකොට තව සිතුවිල්ලක් එනවද? ඒක ඉවර වෙනකොට දැන් ඇති කියලා නිකන් ඉන්නවද? තව සිතුවිල්ලක් එනවද? එනවා. ඒක ඉවර වෙනකොට තව එකක් එනවා. ඕක ඉවර වෙනකොට මේක නවතිනවද? නෑ. මෙන්න පෙරහැර. තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි ත්‍රිලක්ෂණය දකින්න මෙන්න මේ ඇතිවෙනා වූ සිතුවිල්ලේ ඒ සිතුවිල්ල ආවා පැවතුණා නැති වුණා. ඒ අරමුණ ඔස්සේම වෙන්න පුළුවන් ඊළඟ සිතුවිල්ල එනවා. ඒකත් ඇති වුණා පැවතුණා නැති වුණා. මෙන්න පිළිතුරේ සංසාරේ යන විදිහ මෙන්න මේ සිතුවිලි සිත වැඩ කරන විදිහ එක දිගටම යන හැටි මේ රූපකාය අතහරිනකොටම ඊළඟ සිතුවිල්ලට අනුව ඊළඟ රූපකාය සකස් කරගෙනද නැද්ද? අන්න සංසාර ගමන. මේ සසර ගමන නතර කරන්නයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ.
එහෙනම් අවශ්‍ය වැඩපිළිවෙල දැන් කාලඟද තියෙන්නේ. මගේ ළඟමයි. නිවන් දෙවි කොහෙද මෙච්චර කාල? ඈත සංසාරේ සාරා සංක කල්පලක්ෂයක් යන්න වෙයි. ඔව්. සාරා සංක කල්පලක්ෂයක් පෙරම් පුරන්නට ඕනේ සම්මා සම්බුදු වෙන්න. තථාගත බුදු පියාණන් වහන්සේ සාරා සංක කල්පලක්ෂයක් පෙරම් පිරුවා. තිරසන්නාත්ම භාවවලත් උප්පත්ති ලැබුවා. අන්තිමාත්ම භාවයේ සිද්ධාර්ථ ගෞතම හැටියට උප්පත්තිය ලැබුවා. දැන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා අවුරුදු 29 දී. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනවා. පින්නතුනි සාරා සංකල්පලක්ෂයක් පෙරම් පුරලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනවා. මේ සියුම් තැන දකින්න. අවුරුදු 29 දී ගිහි සැප හැරලා පැවිදි ජීවිතයට ඇතුළත් වෙලා වෙසක් පුන් පොහෝ දවසක වජ්‍රාසනයේ මත සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. අන්න සාරා සංකල්පලක්ෂයක් පෙරම් පුරුපු ඒ දුකේ විපාක ප්‍රතිඵලය. දැන් අපිට සාරා සංකල්පලක්ෂයක් යන්නද බලාපොරොත්තුව. ඇයි මේ අපිට පෙන්වනවනේ බුදු පියාණන් වහන්සේ තැන මෙන්න තැන දකින්න. ඒ තැන තියෙන්නේ කොහෙද? ඈතද? නෑ මගේ ළඟමයි. එහෙනම් මම ඒ තැන දකින්නට ඕනේ. දකින්න බෑ. ඇයි? මම මේ සංසාරේ අනාදිමත් කාලයක් මම කියාගෙන එනවා ඈත බලාගෙන. බලන්න ඕන තැන මෙන්න මෙතනයි. පිටුතුනි මේ තැන මේ සිතෙන් සිත දැකීම සිතුවිල්ල ඇති වුණාම ඒ සිතුවිල්ල ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියන තැන තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මේ තැන දකින්නට ස්ථාන තුනක්. මෙන්න මේ තැන් තුනෙන් එකකට ගියොත් මේ වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන් කියලා කියනවා අපිට. මොකද තැන් තුන? ශුන්‍යාගාරගතෝවා, රුක්කමූලගතෝවා, ආරණ්‍යගතෝවා. දැන් දෙන්නෙක් එක කතා කර පුළුවන් මේ වැඩේ කරන්න? බැහැ. එහෙනම් මම තනියම යොමු වෙන්න ඕනේ ක්‍රියාවක්. නිහඬව බලන් ඉන්නට ඕනේ මගේ ඇතුල් පැත්ත සිත වැඩ කරන හැටි. ඔන්න ඔය ක්‍රියාවලිය බලන් ඉන්නකොට කියනවා පින්නතුනි භාවනාව කියලා. මේ පින්නතුන් මේ කාලය වෙන් කරගත්තේ ඔය වැඩේට නේද? මම වැඩි කාලයක් ගත්තේ ඒක විස්තර කරන්න නේද? ඒ තැන හරියට හොයාගන්න යුතු වැඩේ කරන්න බෑ නේද? හරියට අපි තෝරගන්නට ඕනේ. මොකද්ද මේ කරන්න තියෙන වැඩේ? අපි මෙච්චර භාවනා කළා. අපි යන ගමන් මාර්ගය තෝරගන්නට ඕනේ. ඒ ගමන් මාර්ගය නතර කරන්න නම් බුදුහාමුදුරුවෝ අපිට පෙන්නපු තැන අපි දැනගන්නට ඕනේ. ඒ පෙන්නපු තැන අපි දැක ගන්න හැටි අපි ඉගෙන ගන්නට ඕනේ. පැහැදිලි කරගන්නට ඕනේ. යන්නම් වාලේ හැමෝම සිල් ගන්න නිසා මාත් සිල් ගන්නවා. භාවනා කරනවා කියලා වාඩි වෙන නිසා වාඩි වෙනවා.
වැඩේ හරිද? අර කට්ටියම නැත් තියෙන්නේ දැනගෙන ගියොත් කොහෙද? කතරගම. නොදැන ගියොත් යන්නම් වාලේ යනවා. අපි සංසාරේ තාමත් අතරමඟ හේතුව අපි දන්නේ නැහැ. මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා. අපි බෞද්ධ අපේ උපෙන්න සාහිත්‍යයේ. ඉතින් අම්මලා පච්චිලා පන්සල් ගියා මමත් යනවා. පොයට සිල් සමාදන් වීම සම්මතයක්. ඉතින් මමත් යනවා. නමුත් තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මෙයයි සංසාර ගමන නතර කරන්න නම් බලන්නට ඕන තැන මෙතනයි. ඒ කිසි දෙයක් දන්නේ නැහැ. පින්නතුනි අපි දැන් තෝරගත්තා භාවනාව මොකක්ද කියලා. මේ භාවනාව පටන් ගන්න කලින් මේ පින්නතුන්ගෙන් මම එක ප්‍රශ්නයක් අහනවා. හැබැයි ඒ ප්‍රශ්නට උත්තර මට එපා. මම ප්‍රශ්නය අහනවා. ඒ ප්‍රශ්නේ ඕගොල්ලන්ගෙන්ම අහලා උත්තරේ ඕගොල්ලෝ ගාවම තියාගන්න. අන්නේ උත්තර මත තමයි මෙතනින් එහා ගමන සාර්ථක වෙන්නේ. ප්‍රශ්නේ මේකයි. අවංකවම ඕගොල්ලන්ගෙන් අහන්න මට නිවන් දකින්න ඕනේද? ඔයාලගේ හිත ඇතුලෙන් ඕගොල්ලෝම අහන්න ඇත්තටම මට නිවන් දකින්න ඕනේද කියන ප්‍රශ්නේ අහන්න. උත්තරේ ළඟ තියාගන්න. පින්නතුනි සමහර අයට මේ පින්කම් කරලා සමහර අපේ පින්කම් කරලා ප්‍රාර්ථනා කරනවා මට ඇහිලා තියෙනවා. තුසිතේ යාමේ සියලු සැප සම්පත් කෙලවර මනුසාත්ම භාවයක් ලැබ එහිද සැප සම්පත් සියල්ල භුක්ති විඳ. අහලා තියෙනවනේ මම මේ කියන ටික. සියලු සැප සම්පත් විඳ මෛත්‍රී බුදුන්ගේ කාලේ නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් තියනවද? පින්නතුනි මෛත්‍රී බුදුන් පහළ වෙන කාලේ මම මනුසාත්ම භාවයක හිටියොත් හොඳයි. තිරිසන් ලෝකේ සතර අපායේ අනිත් අපායක හිටියොත් සොරි නේද? හොඳයි මම මනුසාත්ම භාවයකම ඉන්නවා. ඉරානයේ රාත වගේ රටක උප්පත්තිය ලැබලා. සෝමාලියාවේ. ඒ සොරි නේද? ඔව්. පින්නතුනි මේ ගමන තෝරවේදගෙන යනවා නම් මෛත්‍රී බුදුන් දෙට නිවන් දෙතිය හැකි අපි තෝරගන්නට ඕනේ. අපේ ගමන් මාර්ගය තෝරගන්නට ඕනේ. සමහර අයට මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර අහන්න කියපු ප්‍රශ්නේ ඔය ප්‍රශ්නෙට උත්තර අවංකවම මං කිව්වේ මට එපා කියලා ඒකයි. මට දෙන්නේ බොරු උත්තර. මට ලැබෙන්නේ බොරු උත්තරයක්. ඇත්ත උත්තරය නම් 10%කටවත් නිවන් දකින්න ඕනේ නෑ. මෙන්න මෙතන තෝරගන්න. මොකද්ද මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන ආශ්චර්යමත් දහම? අනේ මටත් මේ ලැබූ මනුසාත්ම භාවයේදී අත්විඳිය හැකි නම් අන්නේ වමනාව මම කොච්චර මෙතන ඉඳලා කිව්වත් වැඩක් නෑ. ඔය පින්නතුන්ගේ හිත ඇතුලේ මේක එන්නේ නැත්නම් ඒ ප්‍රශ්නට උත්තරේ ගන්න. පැහැදිලිද? ඔව්. එහෙනම් මට ඕමනයි මේ ගමන යන්න. පින්නතුනි මේ විදිහට තෝර බේරගත්ත මගේ ගමන කරන්න ඕන වැඩේ පැහැදිලි කරගත්තා. මේ ක්‍රියාවලිය මොකද? සිතෙන්
සිත දැකීම කොයි වෙලාවෙද මේ දැන් මේ මොහොතේ මේ ක්ෂණය තුල මේ පින්නතුන්ට තරහ යනවද? නෑ අද සිල් අරන්. තරහ යනවද? නෑ නේද? ඔව්. හැබැයි ඉතින් ඉල්ලන දෙයක් අම්මා දුන්නේ නැති වුණොත් මොකද වෙන්නේ? ඇත්තේ. ඒක තමයි මම කිව්වේ. ඉල්ලන දෙයක් ලැබුණ නැත්තම් තරහ යනවා. පින්නතුනි කවුරු හරි මේ පින්නතුන්ව තරහ ගස්සනවා නම් අන්නේ තරහ ගස්සන කෙනා දෙවි කෙනෙක් වගේ දකින්න. ඇයි? මගේ හිත අර ටිකක් වෙනස් වෙලා ගැස්සිලා එන වෙලාවක් නේද? ඔව්. බලන් ඉන්න ලස්සනට. අර තරහ ගස්සපු කෙනාට හිත ඇතුලෙන් දෙන වචන සෙට් එකක් නේද? අර තරහ ගස්සපු කෙනාට කියන්නේ කියනව නේද? ඔය වචන ටික කටෙන් එළියට දාන්න එපා. අර තරහ ආපු සිතුවිල්ල දිහා බලන් ඉන්න. හරි ලස්සනට දකින්න පුළුවන් තැනක් පින්නතුනි. මොකද්ද? තරහ සිතුවිල්ල ආවා, ක්ෂණයක් පැවතුණා, ලස්සනට නැති වෙලා යනවා. අර සිත අපිට දීපු වචන ටික කටෙන් එළියට දැම්මොත් අපරාධ මං අර මිනිසයාට බැන්න වෙනව නේද? ඔව්. දැන් ඊට පස්සේ තරහ ගියාම මොකද කරන්නේ? මොකක්ද කරන්නේ? ඒ තරහ සිතුවිල්ල දිහා බලන් ඉන්න. ඔය ශරීර කූඩුවට යම් යම් වේදනා එනවා නේද? බිම හිටියනම් කොහොමද සනීප කකුල් දෙකට වේදනාව? ඒ වේදනාව එන්නේ කොතෙන්ද? කකුල් දෙකටද? සිතට. සිතක නේද? දැන් දවල් දාණයට හොඳ රසමසුරු ලැබුණොත් සතුටු වෙන්නේ දිවද? සිත. දැන් ඔය අපේ දායක පිරිස කුටු සලස්සලා දෙන නිසා සැප පහසුයි. සැපය විඳින්නේ කවුද? සිත. මෙන්න මේ සතර කමඨමන. ඔක්කොම විඳින්නේ කවුද අවසානයේ? සිත. එහෙනම් සිතෙන් සිත දැකීම නේද මේ සතර කමඨමනේම කෙලවර? ඔව්. ඔන්න දැන් පැහැදිලි කරගත්තා. සතර කම කාය අනුව, සිත අනුව, වේදනාව අනුව, සිතුවිල්ල අනුව. කොහේද සිතුවිල්ල උපදින්නේ? සිතේ. කොයි වෙලාවෙ උපදින සිතුවිල්ලද බලන්නට ඕනේ. මේ දැන් මේ මොහොත තුල. දැන් පැහැදිලිද? මෙච්චර කල් අපි ගොඩනගපු භාවනා ක්‍රම මම ඔන්න එක තැනකට ගෙනාවා. එක තැනයි තියෙන්නේ. එක තැනයි තියෙන්නේ. මේ සිතේ ස්වභාවය මේ මොහොතේදී දැකීම. තථාගත බුදු පියාණන් වහන්සේගේ මට කියලා දෙන්න මම දන්නේ නැහැ මේක. පළවෙනිම බුද්ධ වචනය මේ පිටුතුන් දන්නව ඇති. කියන්නයි. ඕකේ කියවෙනවා මොකද්ද සිංහලෙන් මම කතා කරන්න බැරි සංසාරේ නැමැති ගේ අදන වඩුවාව මම දැක්කා. උන්ට තේරුම් ගන්න පින්වතුනි. වඩුවාව මම දැක්කා. කවුද වඩුවා? කවුද වඩුවා? සිත. සිතේ තියෙන
තණ්හාව එක මුහුණුවරක්. සිත. තථාගත බුදු පියාණන් වහන්සේ වජ්‍රාසනයේ මත වාඩි වුණේ කොහොමද? සිතවිල්ලක් ආවා. ඒ මොකද්ද? ගත්තු අදිෂ්ඨානය. මම මරුණත් මෙතනින් නැගිටින්නේ නැහැ. පින්නතුනි මේ කියන තැන හරියට අල්ලගන්න. මම මරුණත් මෙතනින් නැගිටින්නේ නැහැ. අතන කියන දේශනාව වෙනවා සිත දැකපු හැටි. වජ්‍රාසනයේ වාඩි වෙන්නේ අර වගේ දැඩි අදිෂ්ඨානයකින්. පින්නතුනි අර මම කලින් ප්‍රශ්නයක් මෙයාට දුන්නා. ඒ ප්‍රශ්නෙට උත්තර හරියට ගන්න බැරි 190කට හේතුව මම මරුණත් මෙතනින් නොනැගිටි මී කියන දේ අදහස සිතුව විල්ල මට ගන්න බැරි නිසා. ඇයි? බෑ තාම දරුවන්ගේ වැඩ ඉවර නෑ මේ ඉන්න අංශ මොනවා කිව්වා. ඕක නේද කතාව? තව තියෙනවා වැඩ ටිකක් කරලා ඉවර කරන්න. පස්සේ පුළුවන් නිවන් දකින්න. මෙන්න ඕගොල්ලෝ යන පාරම පැහැදිලි කරන්නේ. අන්නේ උවමනාව ලබන පොයට සිල් සමාදන් වෙන්න බැරි වුණොත් ධර්ම ටිකේ එයිද මාව සසරෙන් එතර කරන්ට ධර්මවන්ට කරන්න තියෙන යුතුයකම් කරන්ට දෙන්න තියෙන දේවල් දෙන්න අර හිතේ මගේ කියලා ඇලිලා තියෙන තැන අතහරින්න ධර්මවන්ට විතරක් නෙමෙයි සියලු දෙනාටම යන්න වෙන්නේ ගමන තනියම නිසා. දැන් මොන කරුණ පැහැදිලි. එහෙනම් අතහරින්න තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි ලෝභය, දේශය, මෝහය, මද, මාන, ඊර්ෂ්‍යා, සැකය. මෙන්න මේ තැන් ටික මගේ හිතෙන් ගලවලා අයින් කරන්න. තණ්හාව කියපු හැටි මොකක්ද වෙන්නේ? පර්ස් එක තව ටිකක් තල්ලු දෙන්නවද බෑග් එක ඇතුළට? ඒ තණ්හාව එක මොනවරක් පමණයි. මගේ අම්මා, මගේ තාත්තා, මගේ සැමියා බිරිඳ, මගේ දරුවෝ, මගේ ගේ දොර, මගේ වාහනය, මගේ අතකන කර ටික ඔක්කොම මගේ තණ්හාවෙන් අල්ලගත්තු තැන්. අන්න අතහරින්න පරිහරණය කරන්න. අතහරින්න කිව්වම මේ ටික තව කෙනෙකුට පවරා දීමවත් විසිකිරීමවත් නෙවෙයි මෙතනින් විස්තර කරන්නේ. පරිහරණය කරන්න කොයි වෙලාවෙ හරි මට මේ ටික අතහැරෙනවා කියන සිත සකස් කරගෙන. දැන් පින්නතුනි මම මෙහෙම උදාහරණයක් කියන්නම්. දැන් මේ පින්නතුන් මේක ඉහත ආත්ම භාවයක් මනුෂ්‍යාත්ම භාවයක්ම නම් ලැබුවේ එතනත් හිටියනේ ධම්ම තාත්තා සෑමියා බිරිඳ දරුවෝ සහෝදර සහෝදරියෝ ගේ දොර වාහන හතරම් බඩු තේල් ඇති වතු පිටි තිබුණා. එක ක්ෂණයකින් එතන අතහැරලා දැන් මෙතනට ඇවිල්ලා ඉන්නව නේද? කෝ අර ටික යමුද හොයාගෙන ඒ ටික අතහැරුණා නේද? දැන් සමහරක් විට ඇති ඒ දරුවෝ තාම අපව සිහි කර කර දන් දෙනවා ඇති. අනේ අපේ අම්මා තාත්තා කියලා. අපිට තියනවාද ඒ ගැන හැඟීම? අපි ලස්සනට මෙතන ඉන්නවා. මෙතන මගේ කියාගෙන. අතන අතහැරුණා එක මොහොතකදී පින්නතුනි මෙතන අතහැරෙන්නේ ඒ විදිහටමයි. එහෙනම් ඇයි මේ කද කරලා අල්ලගෙන ඉන්නේ? පැහැදිලිද? භුක්ති විඳින්න එපා කියන
අතහැරෙනවා. දේශය තරහව. මම කිව්වේ දැන් තරහ යනකොට කරන්න ඕන වැඩි අවිද්‍යාව, මෝඩකම. මම කෙරුවොත් හරි, අනිත් කෙනා කෙරුවොත් වැරදි. හරි දේ වුණත් එයා කෙරුවොත් වැරදි, වැරදි දේ වුණත් මං කෙරුවොත් හරි. අන්නේ සිතේ ස්වභාවය. මේව එක එක අයින් කරන්න ඕනේ. එකපාරකට මං කිව්වට මෙතන අයින් කරන්න ඕනේ. මදය, මාන්නය, ඊර්ෂ්‍යාව. මදය මං හරි ලස්සන කෙනෙක්. මගේ රූපේ අනිත් අයට හදියට ලෙඩනේ. ඔය පේන්නේ නැද්ද මේ විනාශෙත් කහිනවා. මට ලෙඩක් නෑ දෙයියන්ගේ පිටයි. මොකද්ද මේ? මදය. මම අහවල් වලව්වෙන් පැවතෙන කෙනෙක්. මාත් එක්ක සෙල්ලම් කරන්න එපා. මොකද්ද මේ? මාන්නය. ඊර්ෂ්‍යාව. මම නම් කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නෑ. අල්ලපු ගේ දිහා බලන්නේ කොරේ. තේරුම් ගන්න මේ තැන අනිත් එක්කෙනාගේ නෙවෙයි කොහෙද? මගේ හිත ඇතුලේ ස්වභාවය. මෙන්න මේ කරුණ එකින් එක ඉවත් කරගන්න ඕනේ. ඉවත් කරගෙන අර මම කියපු සිතෙන් සිත දැකීමේ වැඩපිළිවෙල කරුවොත් අපි ඒකට අවතීර්ණ වුණොත් මෙන්න ගමන් මාර්ගය. මේ වර්තමාන මොහොතේ සිහියට එන්න, වර්තමාන මොහොතේ ජීවත් වෙන්න මේ ක්ෂණය තුල පින්නතුනි පටාචාරාවට ගුරුහාමුදුරුවෝ පන්සිල් දීලා වාරක වෙන්නේ කියලා පැයක ධර්ම දේශනාවක් තිබ්බද? මොකද්ද දේශනා කරේ තථාගතයන් වහන්සේ පටාචාරාවට? නැගණිය සිහියව ගන්න. ඒ කියන්නේ මේ දැන් ස්වභාවයට එන්න. මේ දැන් යථා ස්වභාවය මේ මොහොතේ මේ ක්ෂණයට පැමිණෙන්න. පටාචාරාව අඬනවා පිස්සු ඇතිලා. ඇයි? දරුවෝ දෙන්න නැති වුණා, සැමියා නැති වුණා, දෙමව්පියෝ නැති වෙලා, ගේ දොර කඩා වැටිලා, එකම සහෝදරයා නැති වෙලා, සියලු සේසත ගිනි ගන්නවා. ඒ සේරම කොහේද? අතීතයේ සිදුවෙච්ච දේවල්. මේ මොහොතට සිහියලව ගන්න. එවලේ මොකද්ද දැක්කේ පටාචාරාව? ඇය නිර්වස්තරයි කියලා දැනගත්තා. හරිද? මේ පෙන්න තැන පැහැදිලිද? අර සියල්ල සිදු වුණේ අතීතයේ. ඒ අයගේ කර්ම විපාකවල ප්‍රතිඵල. කර්ම විපාකවලට අපි මුහුණ දිය යුතුයි. අටලෝ දහමට මුහුණ දිය යුතුයි. එහෙමනම් පින්වතුනි අද දවසේ ආරම්භයක් හැටියට පොඩි පැහැදිලි කිරීමක් කරේ අපි යන ගමන් මාර්ගය ගැන. අපි යන්නේ කොහාටද? කොහොමද? මොන විදියටද? එහෙනම් මෙතනින් අයින් වෙන්න නම් මොකද්ද කරන්න ඕනි? ඔන්න ඔය ටිකයි මම අද පැහැදිලි කරන්නේ. ඒ පැහැදිලි කිරීම අපි කෙටි වෙලාවකදී ප්‍රායෝගිකව කරලා බලමුද? හොඳයි. එහෙමනම් මේ පින්නතුන් පහසු වියවුවකින් වාඩි වෙන්න. පහසු වියවුවෙන් වාඩි වෙන්න. හැබැයි කඳ කෙලින් තියාගන්න. භාවනාවේදී මේ උඩුම් කායන් ශරීරයේ කෙලින් තබා ගැනීම හරිම වටිනවා. හේතුව දන්නවද? මේ පින්නතුන් කිසිම කෙනෙක් මේ පින්නතුන්ගේ ශරීරවල තියෙන ස්නායු පද්ධතිය හරියටම ක්‍රියා කරවන්නේ නැහැ. 120යි ක්‍රියා කරන්නේ. 80ක් අක්‍රියයි.
අන්නේ අක්‍රියතාවයෙන් මුදා ගන්න ඔය පොළොවට පෙළිය කෙලින් කියලා වාඩි වෙන්න. මේ සිතේ ස්වභාවය දකිමින් කාලය ගෙවීම මෙතෙක් කල් මේ පිටුතුන් අහපෝ වචනය නම් විදර්ශනා භාවනාව. එහෙනම් එතන ප්‍රායෝගික වෙනකොට අර විස්නාය පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. ඇයි? ක්‍රියා කරන්නේ කොහෙද? සිත. ඒ නිසා කෙලින් ඍජුව වාඩි වෙලා මේ මොහොතේදී සිත දිහා බලන් ඉන්න. සිත අතීතයට යනවා නම් දැනගන්න ඔන්න ගියා. ඔයා යන්න මම ඉන්නේ. යන්න හැටි බලන් ඉන්න. යන්න හැටි බලන් ඉන්නකොට එයා යන්නේ නෑ ඈත. ආපහු හිටපු තැනට එනවා. මේ සිත කියලා කියන්නේ වංචනික ධර්මතාවයක්. එයා මාව රවට්ටලා රවුමක් අරන් යෑමයි කරන්නේ. දැන් අපි කරන්න ඕනේ මොකද්ද? එයාට නොදැනෙන්න එයාව දකින්නට ඕනේ. එතකොට මහා ආශ්චර්යයක් සිද්ධ වෙනවා. මොකද්ද? නැති වෙනවා. බලන් ඉන්නකොට නැති වෙනවා. අන්න ඒක දකින්නට. ඒ නැති වෙන එක අපි දකින්නට ඕනේ. අන්න එතන ප්‍රගුණ කරන්නට ඕන තැන. අර දොඩම් ගොඩ බදා ගන්නවා වගේ 84000ක් සේරම ත්‍රිපිටකයේ පොත් කියවන්න ඕනෑද නිවන් දකින්න. අඟුලිමාලට සේරම ධර්මස්කන්ධය පැහැදිලි කරාද? එක තැනයි පෙන්වන්නට තියෙන්නේ. මේ තැන දැක්කොත් මේ තැන අත්විඳොත් මේ තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කරන සියලු කරුණු පැහැදිලි. එහෙනම් මේ සිත ඇතිවීම, පැවතීම, නැතිවීම සිතුවිල්ල තුල සිතුවිල්ල. හොඳයි එහෙමනම් අපි කෙටි වෙලාවක් ඒකට ගන්නවා. නිස්සද්දව බලන්න තමන්ගේ අතුල් පැත්ත.